ඇයි? ඒ වුණාට වාද හරියමු. වෙනදට ඔයා ඔය වගේ නෑනේ. මොකක් හරි ප්‍රශ්නයක්ද? එහෙනම් මම ඔයාලට ඇත්තම කියන්නේ. කියන්න පිටි හිතේ තියාගෙන ඉන්න. මම අද ගිහලා අරුව හම්බුණා. අරුව? කාවද? අර 3 wheel driver. ඔයා මොකටද අරවින්දේ මිනිහත් එක්ක රණ්ඩුවට පැටලෙන්නේ කි? ඔයාට අනම්මනම් කෙනෙකුට මට පුළුවන්ද මේ කට පියාගෙන ඉන්න? මම ඊට පස්සේ ඔයාලට කිසි දෙයක් කියන්නේ. ඔයා ওই මිනිහත් එක්ක රණ්ඩුවට යන බව දන්නවනම් මම ඔයාලට කිසි දෙයක් කියන්නේ නැහැ. මම කියන්න එපා දිලි. ඔයාට වෙන හැම දෙයක්ම මම දැනගන්නවා. මට වෙන හැම දෙයක්ම ඔයා දැනගන්නත් ඕන. විශේෂයෙන් ඔයාට වෙන දේවල්. එතකොට තමයි මට පුළුවන් ඔයාව ආරක්ෂා කරන්න. ඒ ඔයා ඉනානේ. ඔයා ගොඩාක් දුරට හිතලා අරවින්ද. ඒ ඔයා එහෙම හිතලා නැද්ද? නෑ අරවින්ද. මේ කරන්නේ විහිළුවක්ද? නෑ. ඒ වලට අපි ගැන කතා කරලා නැහනේ. කතා නොකරට මම හැම දෙයක්ම හිතලා ඉවරයි. ප්ලෑන් කරලා තියෙනවා. ප්ලෑන් කළේ? ඔයා මොනවද අරවින්ද ප්ලෑන් කරලා තියෙන්නේ? ඊට කලින් මට ඔයාගෙන් කාරණාවක් දැනගන්න ඕනේ. කාරණාව? මොකක්ද අරවින්ද? ඔයා මාව ආශ්‍රය කරන්නේ අවංකවමද? ඔව්. හොඳට හිතලාද තීරණයක් ගත්තේ? ඔව්. ඇයි අරවින්ද? ඔයා අර 3 wheel drive අඳුරනවද? නැහැ. ඇයි අරවින්ද ඔය කේන්ති වගේ කතා කරන්නේ? මොකද ඌ මට කිව්වා ඔයා හොඳට දන්නවා කියලා. අරවින්ද මට වඩා ඔයාට විශ්වාසී 3 wheel කාර්යවද? මං ඇහුවේ ඔයාගෙන් මේ 3 wheel drive අඳුරනවද කියලා විතරයි. මොකද ඌ මට කිව්වා ඔයා හොඳට දන්නවා කියලා. වෙන මොනවද ඌ කිව්වේ? ඔයාගෙන අනම්මනම් බොරු කෙනෙකුට මට පුළුවන් ද නිකන් ඉන්න? ඇයි අරවින්ද ඔයා රණ්ඩුවට ගියේ? ඔයා රණ්ඩු වෙනවට මං කැමති නෑ. මං මේම රණ්ඩු වලට පැටලෙන මිනිහෙක් නෙවෙයි දිලිනේ. මං දන්නවා අරවින්ද ඔයා මට ආදරේ කියලා. ඒක නිසා මං ඔයාට කියන්නේ රණ්ඩු වලට පැටලෙන්න එපා කියලා. එහෙම වුණොත් මට ඔයාවත් නැති වෙයි. ඒත් කවුරු හරි ඔයාට මොනවා හරි කිව්වොත් මං කොහොමද ඉවසන්නේ? මට ඔයාට කිසි දෙයක් හංගන්න ඕනේ නෑ අරවින්ද. මට ඔයා විශ්වාසයි දිලිනේ. මං කල්පනා කරේ ඒක නෙවෙයි දිලිනේ. මෙච්චර මේ පෙම්වත්තු ඉන්න ලෝකේ ඇයි අපි දෙන්නට විතරක් මේ මිනිස්සු ඊර්ෂ්‍යා කරන්න කියලා? ඔයාට නම් පිස්සු අරවින්ද. පිස්සු නෙවෙයි. මං කියන්නේ ඇත්ත.